මම වොක්ටෝක් එකට ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලන්ගේ සෙට් මෙනු එකක් තියෙනවා. ඒක try කරන්න බලමු මේ කොහොමද ඒගොල්ලන්ගේ පෝෂන් එක කොහොමද යන්නේ මොකද වෙන්නේ කියලා. A few moments later. hello ඉතින් මම වොක්ටෝක් එකෙන් ඒගොල්ලන්ගේ සෙට් මෙනු එක ගත්තා. fried rice එක සෙට් මෙනු එක කීරි සම්බා. මේ අපි ගෙදර ගිහින් කාලා බලමු මේකේ රස කොහමද මේකේ මොන වගේ පෝෂණයක් දීලාද මේ කී දෙනෙක්ට වගේ ඇති වෙයිද කියලා. හෙලෝ ඉතින් අද මගේ යමු කමු පළවෙනි vlog එක. ඉතින් අද මම වොක්ටෝක් එකෙන් ඉතින් ගෙනාවා බලන්න කෑම එකක් සෙට් මෙනු රයිස් එකක් ගෙනාවේ චිකන් එකක් කීරි සම්බා. ඉතින් ඒක අපි ඕපන් කරලා බලමු කොහොමද කියලා. සුවඳ නම් සුපිරි උණුනේ තියෙනවා. චිකන් කෑල්ලන් නම් දීලා තියෙනවා මොනක් නැතත් බත් එක පිරෙන්නම හරිද ඒත් එක්කම තියෙනවා චොප්සි තියෙනවා චිලි පේස්ට් දීලා තියෙනවා ආයෙකත් එක මස්රූම් දීලා තියෙනවා මස්රූම් එක නම් කෝන්ෆ්ලවර් මට පේන්නේ ටික වැඩි වගේ බලමු අපි ඒක කාලාම බලමු කොහොමද කියලා සුපිරි හැබැයි මේකට මම රෙකමන්ඩ් කරනවා පොඩ්ඩක් මේකට සෝස් එකක් හරි එක්ක චිකන් කරි එකක් වගේ එක පොඩ්ඩක් තිබ්බනම් මේක මාරු තව රහයි මේ සුපිරියට කන්න පුළුවන් මේ අපි මේ කාලම් බලමු කොහොමද මේකේ රහ කියලා. මේ කී දිනෙට වගේ ඇති වේද කියලා බලමු මේ පෝෂන් එක. කොහොමද කියලා. කැලකුත් තාම චිලි පේස්ට් එක දාගමු. අවුලක් නැහැ. මස්රූම් එකේ කෝන්ෆ්ලවර් වැඩි හින්දා පොඩ්ඩක් අමුතු රහක් වෙනවා කෝන්ෆ්ලවර් තමයි පස්සේ දින පිටි ගතිය වැඩි චිකන් එක සාමාන්‍යයෙන් අවුලක් නැහැ ෂේප් චොප්ස් එක සුපිරි චිලි පේස්ට් එකත් මරු රහයි ඉතින් ඔයගොල්ලොත් යන්න මේක දෙන්න පුළුවන් ලකුණු 10න් 8ක් වගේ දෙන්න පුළුවන්. Oh my god! Wow! shape නෝන රහයි පට රහයි. ඒ ඔයගොල්ලොත් දලුගම තියෙන වොක්ටෝක් එකට යන්න ගිහිල්ලා ඒගොල්ලොන්ගේ සෙට් මෙනු එක try කරලා බලන්න. ඔයගොල්ලොන්ට සෙට් ඇති මට නම් සෙට් අවුලක් නැහැ සුපිරි. කැමක වාසි. මේ මම සෙට් මෙනු එකක් ගත්තෙත්. ඉතින් අපි අලුත් වීඩියෝ එකෙන් සෙට් වෙමු. bye bye. ජය වේවා. like කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න අමතක කරන්න එපා.